මගේ බබාට මාස 8යි වයස. මහත්තයා අයිස් පාවිච්චි කරන්න අරන් තියනවා. ඒක ඇහුවාම එයාගෙන් එයා ඒවා පාවිච්චි කරනවා කියලා කොහොමවත් පිළිගන්නේ නැහැ. අපි ඉන්නේ මහත්තයාගේ ගෙදර. ඒ දෙමව්පිය හරිම වැදගත් යහපත් මිනිස්සු. හස්බන්ඩ් එයාලවත් බය කරගෙන තමයි ඉන්නේ. මහත්තයාගේ ගෙදර අය තමයි අපිට කන්න බොන්න දෙන්නේ. මහත්තයා වියදමට 7-5ක්වත් දෙන කෙනෙක් නෙමෙයි. මට අම්මා තාත්තා නැහැ. තාත්තා මගේ අක්කට ඔක්කොම දේපල මගේ අම්මා නැහැ තාත්තා ඉන්නවා. මගේ තාත්තා මගේ අක්කට ඔක්කොම දේපල ලියලා දුන්නා. අක්කා කැමති නැහැ දැන් මං තාත්තා ගැන බලනවටවත්. මහත්තයා දැන් හරියට සල්ලි හොරකම් කරනවා. එයා රස්සාවකට ගියත් එයා ළඟ කොයි වෙලේවත් සල්ලි නැහැ මැඩම්. මාත් එක්ක හරියට රණ්ඩු කරනවා, මට ගහනවා, බබා අඬනකොටත් කෑ ගහන එක නවත්තන්නේ නැහැ. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ මැඩම්. මම මොකද්ද කරන්න ඕනේ මේ තියෙන තත්වයෙන් ගොඩ එන්න කියලා. මං හිතන්නේ මේක බොහොම ගොඩක් ගෙවල් වල තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා අපිට ජෙනරලි මේක කතා කරන්න පුළුවන් මේ සමාජයේ තියෙන ගැටලුව ගැන. ඇත්තටම මේ වගේ අවස්ථාවක දැන් ඇයට වෙන පිහිටක් නැහැනේ. හැබැයි දෙමව්පියන්ගේ මහත්තයාගේ දෙමව්පියෝ ඈත් එක්ක ඉන්නවනේ. දැන් දැනට ඔබට ආරක්ෂාවක් යම් කිසි දේ දෙමව්පියන්ගෙන් තියෙනවා. දැන් ඔබ කල යුත්තේ හිමින්සරේ ඔබ ආර්ථිකව ස්වාධීන වෙන එක. ඔබ රැකියාවක් හොයාගන්න. එහෙම නැත්නම් රැකියාවක් හරි සුළු ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් අවස්ථාව හදාගන්න. ආර්ථිකය හිමින්සරේ ගොඩනගන්න. ඒ කියන්නේ මම මේ යෝජනා කරන ඔබට ස්වාමි පුරුෂයා එක්ක දැන් රණ්ඩු කරලා වැඩක් නැහැනේ. නේද? එතකොට ඔබට හදාගන්න පුළුවන් සීමාවෙන් ඔහු ගිහිල්ලා තියෙනවා නම් ඔබට සිද්ධ වෙනවා යම් කිසි විදිහට ස්වාධීනව ඔබේ දරුවව හදාගෙන ජීවිතේ පටන් ගන්න. මම හිතන්නේ මාස 8ක දරුවෙක් ඉන්නවා කියන්නේ තරුණ අම්මෙක්නේ. ඉතින් ඔබ ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. මොකද දෙමව්පියෝ උදව් කරන වැදගත් අය නම් ඔවුන්ගේ සහයෝගය අරගෙන ඔබ තනියෙන් ගොඩනගෙන අවශ්‍ය අඩිතාලම දාන්න පටන් ගන්න. සමහර රැකියාවන් මේ ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඔබ මහත්යත් එක්ක රණ්ඩු කරන්න එපා දැන් වැඩක් නැහැනේ. ඔබ රණ්ඩු කරත් තමයි ඔබට ගුටි කන්න වෙන්නේ. එතකොට දැන් අයිස් ගහන කෙනෙක් නම් ඔබ කොහොම හරි වාගෙන තියෙනවා අයිස් ගහනවා කියලා. ඔහුට ඕනේ පැත්ත කරලා ඉන්න. නේ එතකොට පැත්ත කරලා ඉන්න දෙන්න. රණ්ඩු කරන්න එන්න බෑ. රණ්ඩු කරන්න ගියොත් තමයි ඔබට ගුටි කන්න සිද්ධ වෙන්නේ. එහම අයිස් ගැහුවා කියලා ගහන එකක් ගහනවා වෙනුවට වෙන්නේ හැබැයි යම් කිසි චාරාත්මක වෙනස්කම් තියෙන්න පුළුවන්. ඔබ ඔහුට පැත්ත කරලා තින්න ඔහුව කන්ට්‍රෝල් කරන්න යන්නත් එපා. ඔබ හිමින් සැරේ ඔබගේ ජීවිතය ගොඩනගන්න පටන් ගන්න. අපි හැමදෙස්සෙම ප්‍රශ්නයක් අහම ආයි ප්‍රශ්නේ දෙන කෙනා මත්තෙම උත්තර හොයන්න යන්න එපා. අපේ කට්ටිය කරන වැඩේ තමයි ප්‍රශ්නේ ඇති කරන කෙනාගේ උත්තර හොයන්න යන්න ඕනේ. දැන් ඔබ තනියෙන් අතර ගන්න ඔබ මාස 8ක දරුවෙක් ඉන්නවා ඔබ අම්මා කෙනෙක්. ඕනම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ හදාගන්න ඒ හයිය අවශ්‍ය හයිය තියෙනවා. හයිය තමන්ගේ හයිය හොයන්න. දැන් මහත්තයාගේ හයිය නෙවෙයි. දෙමව්පියන්ගෙන් උදව් ගන්න. දෙමව්පියෝ මහත්තයාගේ දෙමව්පියන්ගෙන් උදව් අරගෙන ඔබ ගොඩ නැගෙන්න හිතා ගන්න පොඩි කාලයක් යම්කිසි අවුරුදු 2ක් ඇතුළත ඔබ යම්කිසි රැකියාවක් කරන්න වෙන්න පුළුවන් ව්‍යාපාරයක් කරන්න පුළුවන් ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම ගන්න ඕක හැපි ඉන්න එපා. ඒතකොට යම් අවස්ථාවකදී ඔහුව තවදුරටත් ඔහුත් එක්ක ඉන්න බෑ කියලා හිතුන වෙලාවක ඔබට සිද්ධ වෙනවා අයින් වෙන්න. ඒ අයින් වෙන්න අවශ්‍ය අඩිතාලම දැන් හිමින්සරේ දාගන්න අවශ්‍යයි. මම හිතන්නේ දැන් මේ ඔබතුමිය ළඟට ඕන තරම් කේසස් වලට මේ ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්න එනවානේ. ස්මාර්ට් ලේඩි මේ අපිට ලැබුණු ප්‍රශ්න වල මේ මාස ගාණක් පුරාවට අහව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ මහත්ය අත උස්සගෙන එනවා. මම දන්නේ කාන්තාවොත් එහෙම ඇති අත උස්සගෙන යන. නමුත් මහත්ය ගහන මේ පිරිමි අය දැන් පීඩාවට ලක් කරන අතපය උස්සන එක වැඩි වෙලාද? ඔව් වැඩි වෙන්න පුළුවන්. හසන ඒ කියන්නේ මෙහෙමනේ ආර්ථික පීඩාව වැඩි වෙනකොට අපේ රටේ තියෙන කියන්නේ තරඟකාරීත්වය වැඩි වෙනකොට ඒකට මුලින්ම මුහුණ දෙන කට්ටියක් තමයි පිරිමි කියලා කියන්නේ. දැන් ලෝකේ මං හිතන්නේ ගැහණුන්ට ගුටි කන්න බැරිව තමයි ඔය ඇත්තටම ස්ත්‍රීවාදීන් කියලා කියන කට්ටිය බිහි වෙන්නේ මුල් සමය කියන්නේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් ඒ කියන්නේ ලෝකේ කාර්මිකරණය කරනවත් එක්ක ඒකේ පීඩනය ආවේ ඇත්තටම පිරිමිට. මොකද ආර්ථිකයේ මේ සිස්ටම් එක ඇතුලේ ආර්ථිකය කියලා කියන එකේ ප්‍රධානියා හැටියට තමයි පිරිමියා හිටියේ. ඒතකොට ඒ ආර්ථික පීඩාව සියලු දේ ගියේ ගාන්තාවගේ ඇඟ පිටින්. ඒ කියන්නේ කාන්තාවට ගැහුවා අතිශය අමානුෂීය ලෙස කාන්තාවට ගැහුවා. හින්දා තමයි ඔය ශ්‍රී ව්‍යාපාරය එක විදිහකට හැදුනේ ලෝකේ. පසුපාලිනව ඒවා වෙන විදිහකට වර්ධනය වෙන්නට ඇති. නමුත් මුල් කාලේ ඒකයි උනේ. ඒතොර ඒ පීඩාව දැන් අපේ සමාජවලට එන්නේ මේ කාලේ. ඒ කියන්නේ ඒක තමයි hinaම යන වැඩ. ඒ කියන්නේ මේ පිරිමින් තමයි විශේෂයෙන් පෞරුෂ හිණතාවයන්ට ලක් වෙන්නේ දැන්.
මොකද ගෑනුත් එක විදිහකට අධ්‍යාපනය ලබනවා. ගැහැණුත් මේ ක්‍රමය ඇතුලේ ගැහැණුටත් ඉස්සරහට යනවා. එතකොට මේ යන්නේක ඇතුලේ පිරිමින් එන්න ඒගොල්ලන්ගේ පෞරුෂ හීනතාවයන්ට ගොදුරු වෙමින් යනවා. එතකොට පෞරුෂ හීනතාවයට ගොදුරු වීම අපිට දකින්න පුළුවන් ඉතින් තමයි ගැහැණුන්ට ගන්නවා. කියන්නේ ශරීර ශක්තිය පාවිච්චි කරලා ගැහැණුන්ව යටපත් කරන්න හදනවා. එතකොට දෙමව්පියන්ට ඒකමයි මම හිතන්නේ දෙමව්පියන්ට දරුවන් හැදීමේ ලොකු කාර්යභාරයක් තියෙනවා කියලා කියන්නේ ඒකයි. පෞරුෂහීනතාවයන් නැති පිරිමින් කොහොමද හදන්නේ? ගැහණියෙකුට ගහනවා කියලා කියන්නෙම ඔහුට පෞරුෂහීනතාවයක් තියෙනවා. කියන්නේ පිරිමියෙක් හැටියට පිරිමිකම සමරන්න නොහැකියාවක් තියෙනවා. මොකද පිරිමියෙකුට පිරිමිකම සමරන්න කාටවත් ගහන්න ඕනේ නැහැ යටපත් කරන්න ඕනේ නැහැ. ඒතකොට ඒ යටපත් කිරීමේ උමනාව ශාරීරික යටපත් කිරීමේ උමනාව වෙන්නේ ඒ පෞරුෂහීනතාවයත් එක්ක. ඒතකොට පෞරුෂහීනතාවයන් තියෙන පිරිමින් හදමින් තමයි ඉන්නේ. ඉතින් ඒ පිරිමින් හදන්නේ අම්මලා අවසාන වශයෙන්